හරි අද අපි මේ වීඩියෝ එකෙන් බලමු අඩු වියදමකින් සිකියුරිටි එලාම් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ පරිපථයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වෙන්නේ මේ සෙන්සර් එකට. මොකක් හරි දෙයක් චලනය වෙන එකක් අහුණාට පස්සේ මේ බසර් එකෙන් ශබ්දයක් නිකුත් කරන එක. අපි බලමු මේක හදන්න අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මම මේ වගේ ලී වතුරක් ගත්තා. මම මේක උඩ තමයි සර්කිට් එක හදන්නේ. මේක හાર્ඩ්බෝඩ් කෑල්ල. මේක උඩ තමයි මම සර්කිට් එක හදන්නේ. ඔයාලා එළියේ හැම මේක හදලා තියෙනවා නම් අනිවාර්යෙන් ආවරණය වෙන දෙයක් මේක හදන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ PIR සෙන්සර් එක. එහෙම නැත්නම් motion sensor එක. මේක අපිට අවශ්‍ය වෙනවා. මෙතෙන්දී අපි Arduino භාවිතා කරන්නේ නැහැ. මේ PIR sensor එක ඔයාලා ගන්න motion sensor එක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේකේ ශබ්දය නිකුත් කරන්න මෙන්න මේ විදියට බ්‍රසර් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඔයාලා මේට වඩා හොඳ එකක් ගන්න. මේට වඩා පොඩ්ඩක් මිල එකක් ගන්න. මේක අඩු ගාණක් ඉන්නේ. හැබැයි පොඩි ශබ්දයක් තියෙනවා අවුලක් නැහැ. ඔයාලට කැමති නම් මේක ගන්න පුළුවන්. නැත්නම් මේට වඩා හොඳ ඒවා තියෙනවා. ඒකක් බලලා ගන්න. හරි ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා BC 547යි කියන BC 547 ට්‍රාන්සිස්ටර් එක. මේ ට්‍රාන්සිස්ටර් එක ඔයාලා ගන්න BC 547. ඊට පස්සේ ඩයෝඩ් එකක් ගන්න 1 ampere ඩයෝඩ් එකක් ගන්න. ඊට පස්සේ ගන්න කිලෝ ඕම් එකක රෙසිස්ටර් එකක්. කිලෝ ඕම් එකක රෙසිස්ටර් එකක් ගන්න. මේකේ වර්ණපටි වෙන්නේ දුඹුරු කළු රතු. දුඹුරු කළු රතු කියන රෙසිස්ටර් එක ගන්න. ඊට පස්සේ ඔයාලා ගන්න වෝල්ට් 9 බැටරියක්. ඔයාලට වෝල්ට් 9 බැටරියක් නැතුව මෙන්න මේ විදිහේ රීචාර්ජබල් ලිතියම් අයන් බැටරි ගන්නත් පුළුවන්. මේක රීචාර්ජ් කරන්න ඔයාලට මොඩියුල් එකක් අරගෙන මේ සර්කිට් එකටම හදාගන්න පුළුවන්. එතකොට ඔයාලට බැටරි පන්න ඉන්න ඕනේ නැහැ. කෙලිම චාර්ජ් එකට ගහන්න පුළුවන්. මේ විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. මම ඉස්සරහට කියන ලිතියම් අයන් බැටරි චාර්ජ් කරන්නේ කොහොමද කියලා චාර්ජ් කරන විදිය ඔයාලට මේ සර්කිට් එකට මේ බැටරිය ගන්න පුළුවන්. හරි දැන් මම මේක ඔයාලට හදාගන්න විදිය කියන්න. මේක සරල සර්කිට් එකක් තියෙන්නේ. ඔයාලා මුලින්ම PIR සෙන්සර් එකේ මේ ආවරණය ගලවලා බලන්න මේකේ අග්‍ර කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේකේ අග්‍ර තුනක් තියෙනවා. එක අග්‍රයක් තියෙනවා GND කියලා, අනිත් අග්‍රය තියෙනවා out කියලා, තව එකක් තියෙනවා VCC කියලා. මෙන්න මේ අග්‍ර තුන. ඔය අග්‍ර තුන බලන්න මොන විදියටද තියෙන්නේ කියලා. සමහර ඒවා මේ දෙක මාරු වෙලා තියෙන්න පුළුවන්. එතකොට PIR සෙන්සර් එක වැඩ කරන්නේ නැතුව යනවා. ඔයාලා බලන්න අග්‍ර කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕන ට්‍රාන්සිස්ටර් එකේ අග්‍ර මොන විදියටද යෙදිලා තියෙන්නේ කියලා. මේක BC 547 කියන ට්‍රාන්සිස්ටර් එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට ට්‍රාන්සිස්ටර් එකේ පැතලි පැත්තක් තියෙනවා. පැතලි පැත්ත උඩට ඉන්න තියාගත්තට පස්සේ පළවෙනියටම තියෙන අග්‍රය වෙන්නේ කලෙක්ටර් එක, දෙවෙනියට තියෙන අග්‍රය වෙන්නේ බේස් එක, තුන්වෙනියට තියෙන අග්‍රය වෙන්නේ එමීටර් එක. කලෙක්ටර් එක, දෙවෙනියට බේස් එක, තුන්වෙනියට එමීටර් එක. ওই විදියට ට්‍රාන්සිස්ටර් එකේ අග්‍ර තුන යෙදෙනවා. මට ඔයාලට දෙයක් කියන්න අමතක වුණා. ඔයාලා මේකට ස්විච් එකක් ගන්න. පොඩි ස්විච් එකක්. නැත්නම් මේක ඔන් ඔෆ් කරගන්න බැරි වෙනවා. මම මෙතෙන්දී මට පුළුවන් මේකෙන් වයර් එක පන්නලා දාන්න. ඒකින්ද මම මෙතෙන්දී ස්විච් එක භාවිතා කරන්නේ නැහැ. ඔයාලා ගන්න. ඔයාලට වෝල්ට් 9 බැටරිය වෙනුවට මේ විදිහේ රීචාර්ජබල් බැටරියක් මේකට ගන්නත් පුළුවන්. හරි අපි දැන් බලමු මේක මුලින්ම අපි මොකද කරන්න ඕන කියලා. ඔයාලා මුලින්ම PIR සෙන්සර් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් අග දෙකක් තියෙනවා දෙපැත්තෙන්. GND කියලා ඊට පස්සේ VCC කියලා තියෙනවා. මැදින් තියෙන්නේ out එක. VCC එකට ඔයාලා සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් ධනාග්‍රයට ඔයාලා සම්බන්ධ කරගන්න ඩයෝඩ් එක. ඩයෝඩ් එකේ ඔයාලා සම්බන්ධ කරගන්න ඕන ඍණ පැත්ත. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩයෝඩ් එකේ තියෙනවා අලු පාට වර්ණ පටිය. අලු පාට පටියක් තියෙනවා. මේ අලු පාට පටියේ තියෙන පැත්ත වෙන්නේ ඍණ. අනිත් පැත්ත ධන. මේ පැත්ත ඍණ, මේ පැත්ත ධන. ඔයාලට තේරෙන ඇති. ඒ විදිහට ඔයාලා ඍණ පැත්ත මේකේ ධනට ඔන්න ඔය විදියට එන විදියට පාස ගන්න. ඔය විදියට ඍණ පැත්ත පාස ගන්න මේ VCC අග්‍රයට. ඔය විදියට තියලා ඊට පස්සේ ඔයාලා මැද out එක තියෙනවා. මැද out එකට ඔයාලා 1K රෙසිස්ටර් එක පාස ගන්න. ඔය විදියට 1K රෙසිස්ටර් එක තියලා මැද out එකට පාස ගන්න. මම දැන් මේ දෙක පාස ගන්න.
මේවා අග්‍ර දිග වැඩි නම් මේවා කපලා දාලා පාස් ගන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මම පාස් එකගෙන තියෙන විදිය ඔයාලට පේනවා ඇති. මේ තියෙන ඩයෝඩ් එක, මේ තියෙන්නේ රෙජිස්ටර් එක, මේ තියෙන රෙජිස්ටර් එක, මේ තියෙන්නේ ඩයෝඩ් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මම පාස් එකගෙන තියෙන විදිය. රින පැත්ත තමයි මේ අග්‍රයට පාස් එකගෙන තියෙන්නේ. හරි ඔය විදියට ඔයාලා මේ දෙක පාස ගන්න. දැන් අපි මේකට ට්‍රාන්සිස්ටර් එක පාස ගන්න. හරි ඔයාලා ට්‍රාන්සිස්ටර් එකේ බේස් එක එහෙම නැත්නම් මේ මැද අග්‍රේ පාස ගන්න. ඔයාලා පාස ගන්නපු මේ රෙජිස්ටර් එකට මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් රෙජිස්ටර් එක තියෙනවා. අපි අවුට් එකට තමයි රෙජිස්ටර් එක පාස ගත්තේ. ඔන්න ඔය විදියට තියලා රෙජිස්ටර් එකට ඔයාලා පාස ගන්න ට්‍රාන්සිස්ටර් එක. හරි ඔය විදියට ට්‍රාන්සිස්ටර් එකේ බේස් එක ඔන්න ඔය විදියට තියලා පාස ගන්න මේක. හරි ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රාන්සිස්ටර් එකේ මම බේස් එක පාස ගත්ත මේ විදියට රෙජිස්ටර් එකට මම මේව පාස් කරලා නැහැ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන ට්‍රාන්සිස්ටර් එකේ ඇමීටර් එක. ඇමීටර් එක ඔයාලා පාස ගන්න සෙන්සර් එකේ GND එකට. ওই විදියට වයර් එකක් හරි මොකක් හරි අරගෙන කම්බියක් හරි අරගෙන ඔයාලා මේ අග්‍රේට පාස ගන්න. ඒ කියන්නේ සෙන්සර් එකේ GND එකට ට්‍රාන්සිස්ටර් එකේ ඇමීටර් එක පාස ගන්න. මම දැන් එකක් පාස ගන්න. හරි මම මේ විදියට ඇමීටර් එක GND එකට පාස ගත්ත ඔයාලට බලා ගන්න පුළුවන් වයර් එකක් දාලා පාස කරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඩයෝඩ් එකේ ධන පැත්තට රතු පාට වයර් එකක් පාස ගත්තා. ඇමීටර් එකේ ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් එකට මේ මුල් මාර්ගයේ කලෙක්ටර් එකට මේ විදියට රතු පාට කළු පාට වයර් එකක් පාස ගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් ඩයෝඩ් එකටයි ට්‍රාන්සිස්ටර් එකටම පාස කරගෙන තියෙන වයර් දෙක. දැන් මේ වයර් දෙක අපි පාස ගන්න ඕන මේ බ්‍රසර් එකට. අපි මේකට පාස ගමු. මේ රතු පාට වයර් එක ඔයාලා පාස ගන්න ඕන ධනට. ධනට ඔයාලා මේක පාස ගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් බ්‍රසර් එකේ ගහලා තියෙනවා. මෙතන ඔයාලට උඩින් පේනවා ඇති. ඔයාලට මේක උඩින් පේනවා ඇති ධන කියලා ගහලා තියෙනවා. මේක ධනාග්‍රේ. මේ පැත්තෙන් උග ගහලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ඍණ පැත්ත. මේට වඩා ලොකු එකක් ගත්තොත් ඒවයිත් ගහලා තියෙනවා ධන ඍණ. ඔයාලා ඒව බලලා පාස ගන්න. රතු පාට එක ධනට පාස ගන්න. කළු පාට එක ඍණට ඔයාලා පාස ගන්න. හරි මම මේ විදියට මේ බ්‍රසර් එකත් මේකට සම්බන්ධ කරගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් රතු වයර් එක ධනට ඍණ කලෙක්ටර් එකේ ඊදාගෙන වයර් එක ඍණට මම සම්බන්ධ කරන් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි දැන් අපි මේකට මේකේ ගොඩක් වැඩ අපි ඉවරයි. දැන් අපි මේකට බැටරිය සම්බන්ධ කරගන්න ඕන. අපි මේකට විදුලිය ලබා දෙන්න ඕන. අපි විදුලිය ලබා දෙන්න අපි වයර් දෙකක් මේකට පාස ගන්න ඕන. ඔයාලට පුළුවන් මේකේ කෙලින්ම ධන අග්‍රයට වයර් එකක් පාසගෙන එතනින් ධන වෝල්ටේජ් එක ලබා දෙන්න. ඔයාලා දැන් ඍණ මේකට ලබා දෙනකොට ඔයාලා ලබා දෙන්න ඕන. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් සෙන්සර් එකේ GND එක තියෙනවා. සෙන්සර් එකේ GND එකට වයර් එකක් පාසගෙන හරි නැත්නම් ට්‍රාන්සිස්ටර් එකේ ඇමීටර් එකට වයර් එකක් පාසගෙන හරි ඔයාලට ඍණ ලබා දෙන්න පුළුවන්. මේකට ධන ලබා දීලා මෙතෙන්ක ඍණ ලබා දෙන්න පුළුවන්. අපි දැන් මේකටත් වයර් දෙක සම්බන්ධ කරගා මේකට විදුලිය ලබා දෙන්න. හරි මට මේකට ධනටයි ඍණටයි වයර් පාස ගන්න අවශ්‍ය නැහැ. මට මේ විදියට බැටරිය මෙතනින් තියාගෙන ඔය විදියට ඔයාලට පේන ඇති බැටරිය තියාගෙන මේ වයර් දෙක මෙහෙමම සම්බන්ධ කරගන්න පුළුවන්. මම එහෙම සම්බන්ධ කරගන්නවා. ඔයාලා මේකට වයර් එකක් පාස ගන්න. එතකොට ඔයාලට මේකට ස්විච් එකක් දාගන්න පුළුවන්. ඔයාලා ගන්නකොට මෙන්න මේ වගේ ස්විච් එකක් ගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහ එකක් ගන්න ඔයාලා. හරි ඔයාලට මේ වගේ රොබෝ කෙනෙක් හදා ගන්න පුළුවන්. ඔයාලා මම කලින් දාලා තියෙන වීඩියෝ ඔයාලා කලින් මගේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ රොබෝ හදන වීඩියෝ මම channel එකේ දාලා ඇති. ඔයාලා කැමති නම් ගිහිල්ලා බලන්න. හරි දැන් මම මේක ආවරණේ දාගන්නවා. දැන් අපි සර්කිට් එක හදලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක වැඩද කියලා බලන්න. ඔයාලා මේ සෙන්සර් එක ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ සෙන්සර් එකේ ගොඩක් දුරට අල්ල ගන්නවා සිග්නල්. සාමාන්‍ය මේක මීටර් 7ක් වගේ දුරකට සිග්නල් අල්ල ගන්නවා. මීටර් 7ක් 8ක් ඒ වගේ දුරකට ඔයාලට මෙතනින් කරන්න පුළුවන් මේකේ දුර අඩු වැඩි කරගන්න පුළුවන්. මේකේ මේ කාලය කියන්නේ දැන් මේකේ මම කලින් වීඩියෝ එකක් ඇදුවා. මම ඒ වීඩියෝ එකේ කිව්වා මේකේ දුර කාලය අඩු වැඩි කරගන්නේ කොහොමද කියලා. ඔයාලා මේ වීඩියෝ එක බලන්න මම උඩින් කාඩ් එකක් දාන්න. ඒක කියපු හින්දා මම මේ කියන්නේ නැහැ.
මේකේ කාලය කියන්නේ දැන් අපි බල්බයක් එහෙම පත්තු කරනවා නම් ඒ බල්බ් එක පත්තු වෙලා ගොඩක් වෙලා අපිට මේකෙන් පත්තු කරන්න පුළුවන්, පොඩි වෙලාවක් පත්තු කරන්න පුළුවන්. ඒ විදිහට අපිට කාලය අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මෙතෙන්දී සද්දයක් තමයි එන්නේ. ඒ එන ශබ්ද වෙලාව අපිට හදාගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් විනාඩි 2-3 ඒ වගේ ප්‍රමාණයකට වෙලාව වැඩි කරගන්න පුළුවන්. එහෙම කරගත්තම කරදරේ පොඩි වෙලාවකින් නිවිල යන්න ඔයාලා හදාගන්න. ඔයාලා කලින් වීඩියෝ එක බලන්න, බලලා මේවා අඩු වැඩි කරගන්න. මම දැන් මේකේ උපරිම කරලා තියෙන්නේ සෙන්සර් එක අල්ලගන්න ප්‍රමාණය මීටර් 7කට 8කට වගේ දුරකට ලොකු ප්‍රමාණයකට මේකේ සිග්නල් අල්ලගන්න. හරි, මම මේක ගැන වැඩිපුර විස්තර කියන්නේ නැහැ මේ සෙන්සර් ගැන. එහෙම මම ඉස්සරහටත් වීඩියෝ අරන් එන්න මේ සෙන්සර් ගැන. මම කලින් වීඩියෝ එකකදී කිව්වා මම කලින් වීඩියෝ එකේ මේකේ වෝල්ට් 230ක බල්බයක් පත්තු කරා. ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එක. මම මේ වීඩියෝ එක අගින්නුත් දාන්න. රිලේ එකක් පාවිච්චි කරලා අපි දැන් මේක අපි දැන් මේ බෝඩ් එකේ අලවගන්න. මම මේ විදියට තියලා මේ ටික අලව ගන්නවා. ඒක ලොකු දෙයක් නෙවෙයි. ඔයාලා ගත්ත එකේ තියලා මේ ටික අලව ගන්න. ඔයාලා එළිය හයි කරනවා අනිවාර්යෙන් ආවරණයක් ඇතුලේ හදන්න. නැත්තම් තෙමිලා ෂෝට් වෙන්න පුළුවන්. හරි, දැන් මම මේ ටික බ්ලූ ගන් එක පාවිච්චි කරලා අලව ගන්නවා. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මම බැටරි රින වයර් එක සෙන්සර් එකේ GND එකට සම්බන්ධ කරලා තියෙනවා. මේ විදියට ඔයාලා මෙතනින් වයර් එකක් පාසලා අරගෙන බැටරියට සම්බන්ධ කරගන්න. මම මේ විදියට සම්බන්ධ කරගත්තා. මේකට ස්විච් එකක් අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්න. නැත්තම් මේක වදින්න ගත්තාම මේක දිගටම වදිනවා. මේක ඔයාලා භාවිතා කරනවා නම් දිගට මේක අනිවාර්යෙන් ඔන් ඔෆ් කරන්න ඕන. නැත්තම් සතෙක් එහාට මෙහාට ගියත් මේක වදින්න පටන් ගන්නවා. ඔයාලට අවශ්‍ය වෙලාවදී ඔයාලා ඔන් කරගන්න මේක හදාගන්න. දැන් මම මේකට ධන වයර් එක සම්බන්ධ කරගන්නම්. මේ විදියට මම මේකට ධන වයර් එක සම්බන්ධ කරගන්න. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ සද්දේ. හරි, මේක වැඩ කරන්නේ නැත්නම් ඔයාලා බලන්න අනිවාර්යයෙන්ම මේ කාප් එක අයින් කරලා මේකේ අග්‍ර ඔයාලා මාරු කරලාද කියලා. මාරු කළා නම් මේක වැඩ කරන්නේ නැහැ. බ්‍රෂර් එක පිච්චිලා නම් වැඩ කරන්නේ නැහැ. බැටරි බහලා නම් මේක වැඩ කරන්නේ නැහැ. ඒ විදිහට ඔයාලා සමහරවිට ට්‍රාන්සිස්ටර් පිච්චෙනවා. ඔයාලා ට්‍රාන්සිස්ටර් එකත් අනිවාර්යයෙන්ම චෙක් කරන්න. එහෙමත් නැත්නම් මේක වැඩ කරන්න සමහර වෙලාවට ටිකක් වෙලා යාවි. මේ සෙන්සර් එක පොඩි වෙලාවක් ගිහිල්ලා තමයි වැඩ කරන්න පටන් ගන්නෙ. පොඩි වෙලාවක් ගනීවි. සමහරවිට තප්පර 50ක් 40ක් වගේ ඒ වගේ ප්‍රමාණයක් ගිහිල්ලා වැඩ කරන්න පටන් ගනීවි. ඒ සෙන්සර් එකේ හැටි ඔයාලා බලන්න. පොඩි වෙලාවක් මේකට විදුලිය ලබා දීලා බලන්න වැඩ කරන්න ගන්නවද කියලා. පොඩි වෙලාවකින් පස්සේ වැඩ කරන්න පටන් ගනී. ඒ විදිහට ඔයාලා දකින්න ඇති මේ මම හදපු එක සාර්ථකව වැඩ කරා. හරි, මේ විදිහට ඔයාලට පුළුවන් මේ සර්කිට් එක හදලා බලන්න. ඔයාලට ප්‍රශ්න මොන හරි ආවොත් ඒක යටින් කමෙන්ට් කරන්න. මම කලින් 230 බල්බයක් හදන වීඩියෝ එකක් දැම්මා. වෝල්ට් 230 බල්බයක් මේ විදිහට කවුරු හරි ගියාම ඒක ඉස්සරහින් ඒ බල්බ් එක පත්තු වෙන විදිහට හැදුව සර්කිට් එකක්. ඔයාලට මේ වීඩියෝ එක මම මේ වීඩියෝ එක අගින් දාන්න. එතනින් ගිහලා ඔයාලට බලන්න පුළුවන්. ප්‍රශ්න මොන හරි ආවොත් කමෙන්ට් කරන්න. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා ලයික් කරන්න, යාළුවන්ටත් දැනගන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැම දිනාටම සුබ දවසක්.